අයිබෝවන් කුක් විත් නිකිනි YouTube channel එකත් එක්ක ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මම අදත්. ඉතින් මම අද නම් හදන්න යන්නේ හාල් පිටි වලින් රොටි. ඉතින් මේ පොල් ටිකක් අරගෙන මම ඒකට ලුණු ටිකක් කලවම් කරලා වතුරත් එකතු කරගත්තා. බලන්නකො මේ පේන විදිහට වතුර ටිකක් එකතු කරගත්තාම මේ මෙන්න මේ වගේ වතුර ප්‍රමාණයක් මේ වගේ පොල් ටිකකට දාගන්න. දාලා විනාඩි 2ක් 3ක් විතර තැම්බෙන්න අරින්න. ඉතින් මේ විදිහට තැම්බුනහම පොල් අර අපි අමු පොල් දාලා හදනවට වැඩිය හරිම රසයි රොටිය. ඒ වගේම මේ හරිම මේ මෙලකට තියෙනවා මේ රොටි එක. ඉතින් අපි මේ ගත්ත එක මේ බෝල් එකට අයින් කරගමු. අයින් කරගෙන හාල් පිටි අපි හාල් පිටි එකතු කරගන්න ඕනේ එකට. හාල් පිටි Tamanට ඒක පොල් වලට අවශ්‍ය ප්‍රමාණය දාලා ඊට පස්සේ ඉතින් මේක හාල් පිටි විතරක් තියෙනකොට ටිකක් කැඩෙනවා. ඒක හැමෝම දන්නවා. ඒ නිසා මම මේකට පාන් පිටි චුට්ටක් කලවම් කරගන්නවා. ඉතින් පොල් ටික රස්නේ. ඒ නිසා අල්ලන්න බෑ අතින්. ඒ නිසා මේ විදිහට හැන්දෙන් ටික වෙලාවක් අපි කලවම් කරගන්න ඕනේ. හැන්දෙන් ටිකක් කලවම් කරගෙන ඊට පස්සේ අතින් අනා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ හාල් පිටි වලට විතරක් නෙමේ පාන් පිටි වලින් අපි රොටි හදනවනේ. ඒ හදන රොටිත් මේ විදිහටම පොල් ටික තම්බලා අරගෙන සාමාන්‍ය විදිහට ඒ හදන විදිහට හදලා කන්න. ඒවත් මේ විදිහටම මේ හරිම මේ රසට හරි මෙලකට තියෙනවා. ඕගොල්ලෝ මේ විදිහට හදපු නැති අය ඉන්නවනම් මේ විදිහට හදලා බලන්නකෝ. හදලා බලලා මටත් කියන්නකෝ කොහොමද රස කියලා ඉවරලා. මොකද ගොඩ දෙනෙක් මේ විදිහට නෙමේ අමු පොල් දාලා තමයි හදනවම දැකලා තියෙන්නේ. ඉතින් අපේ මේ ගොඩක් අපේ මේ ආදරණීය දෙමළ ජනතාව තමයි ගොඩක් මං හිතන්නේ මෙන්න මේ විදිහට තම්බලා පොල් ගන්නේ. මං අහලා තියෙන විදිහට. මමත් ගොඩක් කල් ඉඳලා මේ විදිහට තමයි රොටි හදන්නේ. ඉතින් මම මේක රොටි වඩා ගන්න කැඳ කොලයක් ගත්තා. නැත්තම් මේක එකපාරට ගලලා අපිට අහකට ගන්න බෑ. පොඩි ඇලෙන ගතියක් එන නිසා අපි මේ රොටිය වඩා ගන්න වතුර චුට්ටකුත් තියා ගන්න ඕනේ. මොකද මේක පොඩ්ඩක් අතේ ඇලෙනවා. වතුර අතේ ගාගෙන අපි මේ රොටිය සැරින් සැරේ වඩන්න ඕනේ අතේ වතුර චුට්ටක් ගාගෙන. එතකොට මේ විදිහට රොටිය හදා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. රොටි හරිම රසයි. මේ හදලා බලලා මට කියන්නකෝ ඇත්තටම රසද නැද්ද කියලා. ඊට පස්සේ අපි මේ විදිහට පුච්ච ගන්නවා. ගොඩක් තද ගින්දර දාන්න එපා. අඩු ගින්දරකින් පුච්ච ගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයගොල්ලොත් මේ විදිහට හදලා කාලා බලන්න රසද කියලා.